fucking hell bro. අපි BM එක මාරු කරමුනේ. හෙල්ලෝ බොයිස් මොකද වෙන්නේ? අද අපි කරන්න යන්නේ මගේ Forza Horizon එකේ කාර් කලෙක්ෂන් එකේ තියෙන හැම කාර් එකක්ම පැදලා බලන්න. So that was a fucking lie. මාත් කාර් ගත්තට ඔක්කොම වගේ පැද්දේ නැහැ. මම පදින්නේ වැඩිපුරම BMW එකයි. මොකද්ද මෙන්න මගේ මෙන්න මගේ GTR Skyline 34 එක R34 එකයි මම පදින්නේ. ආයි මම පදිනවා Lance එකක් Evolution එක පදිනවා. එච්චර තමයි මම වැඩි පදින්නේ. අනියන් ආතලේ පදින්නේ ඕන වහන් ටික තමයි මම පදින්නේ. අද අපි පැදලා බලමු මගේ කාර් කලෙක්ෂන් එකේ තියෙන ඔක්කොම නෙමෙයි. ආතල්ම වහන් ටික පැදලා වගේ සෙට් වෙන වහන් ටික පැදලා බලමු. Let's go. අපි පැදලා බලමු පළවෙනියටම අපි මොකද්ද පදින්නේ? අපි පළවෙනියටම පදිමු BM එක. BM එක පැදලා. අපි අද පැදලා බලන්නේ මගේ කන්ට්‍රෝල් එකෙන්. බලමු රයිඩ් එකක් දාලා BM එක. එන්න දිනා මගේ BM එක. කාබන් ෆයිබර් කරලා තියෙන්නේ. අපි පැදලා බලමු රවුමක් දාලා බලමු කොයි වගේද කියලා BM එක. අපි ෆස්ට් එකේ ගිහින් බලමු ටික හිමීට. ආතල්ලේ Eh, 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 eh. fucking hell bro, what the fuck? ඔන්න ඕකයි තත්ත්වය බොයිස් පේනවනේ. අර ඉස්සර තාත්තලා කියන එකේම දැන් තමයි අපි කොච්චර වාඩුයි අද නැහැ කොහෙත් තැනක කියලා අපි වද්දනවා. සත් කිය දැන් මෙහෙට එයි ඈ. අපි බලමු මේකේ ෆස්ට් එක කොච්චර ස්පීඩ් එකක් ගන්න උනද කියලා. 42ක් විතර ගන්න ඕන ඉච්චරයි. අය පොඩ්ඩක් පැදලා බලමු ආතල්ලේ. Come on now, dog. Come on, man. BM එකේ ඔන්න ඕක එපා වෙන බ්‍රේක් හරියන්නේ නැහැ මට නම් BM එකේ. BM එක හොඳ ඩ්‍රිෆ්ට් ගන්න මේකේ. අපි BM එක මාරු කරමුනේ. අපි BMW වෙනුවට අපි පදිමු මම BM අප්ඩේට් එකට යන්නේ නැහැ. අපි පදිමු මගේ ෆේවරිට්. අපි පැදලා බලමු පළවෙනි කාර් එක විදියට GTR R34 එක කොහොමද මොන වගේ ආතල්ලයක්ද අපිට දෙන්නේ කියලා බලමු GTR R34 එක. මෙන්න දින වාහනේ මේ ස්ටොක් නෙමෙයි මම මේක මොනවද හදලා තියෙන්නේ පොඩ්ඩක්. අර තැහෙනවා ඇති ඉස්සරහා අපි වැදලා බලමු. බලමු මොන වගේ ආතල්ලයක්ද වාහනේ දෙන්නේ කියලා. හැබැයි මේ දුවන මං එන ආවේ මේ වාහනේට මේ මට ඕන හැම දෙයක්ම තියෙනවා මේක. Okay. මේකත් එක්ක රේස් එකක් ඉන්නවා.
අපි අඩු ගියර එක්කලා දාලා කන්ද අද්දල බලමු මොනවා වගේද කියලා. දැන් මීට 12 වෙනවා ගානේ 40 දෙනේ. පින්න මෙහෙමයි ඉතින් වාහනේ තියෙන්නේ. අගොඩ වාහනේ පදම් කරලා බලමුද? මේ වගේ වාහනයක් කරන් අත ගන්න බෑ. තනකර ජෙට් එක යනවා වගේ සවුන්ඩ් එක. මේක එන්ජින් බ්‍රේක් ඉන්න හොඳට බ්‍රේක් කරගන්න පුළුවන් ඕන වෙලාව. ඇදිලා යන සීන් එක නැහැ. ට්‍රිප්ට් වෙන්නේ නැහැ පාරට හොඳට බදලා දිනවා. BM එකේ එහෙම නැහැ පදින්න බෑ ඇදිලා යනවා එපා වෙනවා ඒ පදින්න ඉතින්. ඇදුන්නේ නැහැ කොහෙවත්. ඒක උගේ වැරද්ද. Okay boys, මෙන්න දෙනවා අපේ GTR එක. My time has come. මේ කල්නවා කියවට ඇල්ලුවෙමත් නැහැ. හොල්ලන්නේ නැහැ. අපි බදලා බලමු අපේ මයිකා කලෙක්ෂන් එකේ මං ඊළඟට මාස කරන කාර් එක. අය වෙනවා ඊළඟට පදින්න ඕන මොකක්ද කියලා. ඊළඟට මං ආසයි ලංකාවේ කොල්ලොන්ගේ සාමාන්‍යයෙන් පළවෙනියට ඔගෙන කාර් එක කිව්වොත් හරි මමත් ගේන්න හිතාගෙන ඉන්නේ මේ ගත්තම. අරක තරම් නෑ ඒත් මරු ඉතින් මේක. වෙන්න තියෙනවා අපේ මං ඊළඟට ආසම වාහනේ මෙයාත් මරු මෙයාත් මං හිතරල්ලා තියෙන්නේ සුපිරිම වාහනේ මේකත් පොඩ්ඩක් පදම් කරලා බලමු. boys side mirrors දෙකම ගැලවුණා. මං හිතුවේ එතනින් දාන්න උලංගෙන් කියලා. අවුලන්නේ side mirrors ඕනේ. දන්නවා මට වඩා ඔයාලට හොඳට ඩ්‍රයිව් කරන්න පුළුවන් ඊට කාර්. වැඩි හිතන්න එපා මම පදින විදිය කියන.
රිෆ්ටයක් දෙන්න රිෆ්ට නාගේ දෙන්න මම දැන් වීඩියෝ එකේ ආශි ඊළඟට බදල බලමු මම දැන් කියන්න හැදුවේ මගේ වීඩියෝ එකේ තම්බ්නේල් එක මාරු කරන්න වෙනවා මගේ ආසම වාහනේ මම කුරු කරා කියලා බදල බලමු ඊළඟට අර කමෙන්ට් කරන්න වල ආසම වාහනේ මොකක්ද කියලා සවාල ඩ්‍රීම් වෙහිකල් එක කමෙන්ට් කරලා යන්න ඊළඟට බදල බලමු මගේ ඊළඟට ආසම වාහනේ වෙලා තියෙන Dodge Hellcat එක. Hellcat මොකක් කරන්නේ? මේකත් මරුවේ. නම් වෙනවා වාහනේ හොඳට. ලිෆ්ට් එක වැඩිද මන්ද? වාහනේ ලිෆ්ට් එක වැඩි. Dodge එකකින් Dodge එකක් අපගෙන ගියා. මම හයි කරලා දින පොඩි ටික හයි එකකින්ද මත. ड्रिफ्ट पदी पदी डोच तवद फास्ट फास्ट फ्री डाउनलोड कर कमेंट मेगा फ्री डाउनलोड कर डाउनलोड कर स्टीम खान मरुवाहने अभी लगेगा पैदल वालों इलाका मंगा सुवानी कथा को इलाका अभी खाने होना वाहने सुप्राय हदला अंदरी इन्हीं सब माता जाने सुप्राय हेदु जने तो सुप्राय हेदु ने मैं सुप्राय याद नहीं है ना डर आल पैदल वालों अंतिम वाहने विदिයට මට ෆෝසා ගේම් එකේ හොඳටම පදින්න පුළුවන් වාහනේ තමයි මේක. ඔන්න ඔයන් බොයිස් මම the hell මේ කොහෙද මේ තියෙන්නේ? නම් බොයිස් මේ තියෙන්නේ මගේ අන්තිමට පදි වාහනේ. මේක මං අප්පගත්තොත් මම වෙලෙන් වීඩියෝ නවත්තනවා. මගේ වාහනේ කප්පගත්තොත්
ඕකේ ගයිස් අද අපි කරලා බැලුවේ මගේ කලෙක්ෂන් එකේ තියෙන කාර් පැදලා මං ආසම කරන කාර් ටික වැදලා ඒ කාර් කුඩු කරලා දාපු එක තමයි අද කරේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. මේක කරන්න දෙයක් නැති මොකද කම්මැලි කරගන්න සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න ලයික් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.